Hi ළමයි. අද අපි N1 grammar pattern එකක් වන බෙක්කු කියන එක ගැන තමයි ඉගෙන ගන්න හදන්නේ. මුලින්ම verb එකේ ජිෂුකේත් එක්ක එන බෙක්කු. මේක අපි use කරන්නේ අපිට මොකක් හරි ලොකු මොකුත් එකක් හරි මොකක් හරි goal එකක් තියාගෙන මොකක් හරි දෙයක් කරන්න හිතන් ඉන්නවා. 何かをしようと思って何かのためにකියන තේරුම. මොකක් හරි දෙයක් වෙනුවෙන් කියන තේරුම. 彼は良い席を手に入れるべく、2時間も前から並んでいた。 ඒ කියන්නේ ඔහු හොඳ සීට් එකක් අල්ලා ගැනීම වෙනුවෙන් කියන මොකුත් එක්ක හොඳ සීට් එකක් අල්ලා ගැනීම කියන මොකුත් එක්ක ගෝල් එක වෙනුවෙන් පැය දෙකක් කලින් ඉඳන්ම පොලිමේ හිටගෙන හිටියා කියන තේරුම. පොඩි ෆිල්ටර්ස් ප්‍රශ්නයක් තියෙනවා ඒක ගණන් ගන්න එපා. ඊළඟ ග්‍රැමර් පැටර්න් එක තමයි බෙකුමොනයි. බෙකුමොනයි හදන්නෙත් verb එකේ ෆුට්සුකේත් එක්ක බෙකුමොනයි ඇඩ් කරලා මේක යූස් කරන්නේ මොකක් හරි දෙයක් වෙන්න බැරි බව කියද්දි. එහෙම නැත්නම් ජපාන් වලින් කිව්වොත් ෆුකනෝව අරවසු තමයි. 昔は将来のことを考えるべきもなく、今を精一杯生きるだけだった。 මම දන්නවා ඔයාලා තේරුම දන්නවා කියලා. කමක් නැහැ. මම කියන්නම්. ඒකේ තේරුම තමයි මම ඉස්සර අනාගතය ගැන හිතන්නේ නැතුව වර්තමානයේ හොඳ ෆුල් ජොලියේ ජීවත් වුණා. ඊළඟ එක තමයි බෙකරසු. ඒකත් verb එකේ ජිෂුකේ එක්ක තමයි හදන්නේ. මේක සාමාන්‍යයෙන් අපි කතා කරද්දී use කරන්නේ නැහැ. මේක ඔයාලට දකින්න හම්බෙන්නේ ගොඩක්ම notice board, signs ඒ වගේම ගොඩක් ප්‍රස්තාව පිරුළු වල දකින්න හම්බෙනවා. ビル内ではタバコを吸うべからず。 easy no building එක ඇතුලේ සිගරට් බොන්න තහනම්. ළඟට බෙකරසරු. බෙකරසරුත් verb එකේ ෆුට්සුකේත් එක්ක මේක use කරන්නේත් මොකක් හරි දෙයක් කරන්න හොඳ නෑ කරන්න බෑ කියන තේරුමට තමයි බෙකරසරුත් use කරන්නේ. 汚職は政治家として許すべからざる行為だ。 ඒ sentence එක නම් ටිකක් අමාරුයි නේද? හරි පුළුවන් නම් කමෙන්ට් කරගෙන යන්න බලන්න. එහෙනම් අදට පාඩම එච්චරයි. ලබන සතියේ හම්බෙමු.